මේ මම යන්නේ දඹුල්ලේ නගරින් මාතලේ පැත්තට හැරිලා. මේ ඓතිහාසික ගමනක ආරම්භය. යුද්ධය ඉවරලා අදට අවුරුදු 17ක් ගෙවුණා. හරියටම කිව්වොත් 2009 මැයි 18 වෙනිදා ඉඳන් අද වෙනකොට අවුරුදු 17ක් ගෙවුණා. දශක 3ක අභාග්‍ය සම්පන්න කාලයක් අපි පහු කළා. නිදහස සාමය කියන එක අපිට හීනයක් වෙලා තිබුණු කාලෙක රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගය හමුවේ මේ රටට නිදහස උදා කරලා දුන්නා. ඔබට පය ගහන්න බිමත් හුස්ම ගන්න නිදහසත් ඒ රණවිරුව උදා කරලා දුන්නා. මම අද යන්නේ එහෙම ඓතිහාසික රණවිරුවෙක් පිළිබඳ හොයාගෙන. දඹුල්ලේ නගරෙන් හැරිලා මාතලේ පාරේ මේ විදිහ ගියාම ඉස්සරහා හම්බ වෙන ලේනොදර හන්දියෙන් වමට හැරෙන්න තියෙනවා. ගෙවුණු දශක 3ක යුදමේ කාල පරිච්ඡේදයේදී ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් අපේ රණවිරුවෝ 27000කට ආසන්න පිරිසක් දිවි දුන්නා. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පළමුවෙන්ම සෙබළෙක් මිය යන්නේ 1981 10 වෙනි මාසේ 15. ඒ යාපනයේ කංකසන්තුරේ පාරේදී. එතෙන් පටන් ගෙවුණු දශක 3ක් තිස්සේ පැවතිච්ච යුද්ධෙදී අපේ හමුදාවේ මේ 27000කට ආසන්න පිරිසක් මිය ගියා. පළවෙනි සෙබළා මිය යාම පිළිබඳ කිසියම් දල සටහනක් හමුදාව ඇතුලේ තිබුණා. හැබැයි අන්තිම සෙබළා පිළිබඳ එහෙම නිශ්චිත තොරතුරක් තිබුණේ නැහැ. ඒත් මම දරපු අසීමිත පරිශ්‍රමයකට පස්සේ මේ අවසානයේට මියගේ සෙබළා කවුද කියලා හොයාගන්න පුළුවන් වුණා. යුද්ධේ නිම වෙලා අවුරුදු 17ක් ගෙවුණු තැන මම මේ යන්නේ අපේ යුද්ධය තුල මිය ගිය අවසාන සෙබළා මිහිදම් කරපු සොහන හොයාගෙන. මෙතන තමයි ලේනොදොර හන්දිය. දඹුල්ලෙන් නම් කිලෝමීටර් 7ක් විතර මෙතෙන්ට තියෙනවා මාතලේ පාරේ. මෙන්න මේ අතුරු පාරේ හැරිලා තව කිලෝමීටර් 1කමාරක් විතර යන්න ඕනේ. මේ සෙබළා මිහිදම් කරලා ඉන්න තැන බලන්න. අපේ රටේ කිසි කෙනෙක් කවදාවත් හිතන්න නැතුව ඇති දඹුල්ලේ ලේනොදොර හන්දියෙන් හැරිලා මෙන්න මේ පාරේ අපේ රටේ අවසානයේට මැරිච්ච සෙබළා හොයාගෙන යන්න වෙයි කියලා. මේ හරියට කියන්නේ වත්තේ ගම්මැද්ද. අපේ දශක 3ක යුද්ධයේ තීරණාත්මක තැනකට මේ ගමේ නමත් සම්බන්ධ වෙලා තියෙනවා. මේ අපේ හමුදාවේ මැරිච්ච අවසාන සෙබළා. මේ ඔහුගේ ගම් පියස. මේ ගහකොළ, මේ ඇලදොල, මේ හැම දෙයක්ම ඔහුගේ හුඟක් කුළුපග තැන්. මිය යන්න කලිනුත් දින 4කට කලින් අවසානයේ නිමාඩුවකට මේ ගමට ඇවිල්ලා ගියා. මේ තියෙන්නේ ඒ වත් එකක් මැද්දේ අන්තිමට මිහිදම් කළ රණවිරුවගේ සොහන. මේ තමයි සැරයෙන් ජයසේකරගේ සොහන. 17 ගැමුණු හේවා බලකායට අයත් සැරයෙන් ජයසේකර. ඔහු මිය යන්නේ 2009 මැයි 19 වෙනිදා උදෑසන 8:30ට. අවාසනාවන්ත විදියට ත්‍රස්තවාදීන් එල්ල වෙච්ච අන්තිම වෙඩි උණ්ඩෙකට ඔහු තම ජීවිතේ පූජා කරනවා. අද මේ නිහඬ සොහනේ ඉන්නේ මෙරට මිය ගිය 27000කට ආසන්න රණවිරුවන් අතර අවසානයේටම ජීවිතේ පූජා කරපු රණවිරුවා සාජන් ජයසේකර. ඉඩක් ලැබුණොත් ඔබත් දඹුල්ලෙන් මාතලේ පාරේ හැරිලා කිලෝමීටර් 7ක් විතර ගියාම
ලේන දොර හන්දියෙන් වමට හැරිලා කිලෝමීටර් 1කමාරක් ආවම මේ තියෙන වත්තේගම් මැද්දේ සොහනට එන්න. ඔබට නිදහස දිනා දෙන්න. ඔබට සැහැල්ලුවෙන් හුස්ම ගන්න. මේ මහ පොළොව ඉතුරු කළා දුන්නු. අවසාන සෙබල නිහඬව නික්ම ගිය තැන. මෙතනට ඇවිත් යන්න. ජයසේකර ගැන වැඩිපුර දැනගන්න ඕන නම් අවසන් සටනේ මියගිය අවසන් සෙබලා මේ පොත කියවන්න. එදවස යුද්ධයේ පැවති දශක 3ක කාලය තුල රට පුරා පිහිටි හැම සුසාන භූමියකම යුද බිමෙහි මියගිය සෙබළෙකුගේ සොහොන් කොටක් තිබින. එලෙස එක් අයෙකු හෝ මිහිදන් නොකළ සොහොනක් එකල සොයාගත නොහැකි විය. නමුත් තවදුරටත් එවැනි සොහොන් කණු ඉදිකිරීමට අවශ්‍ය නොවන බව යුද බිමෙහි අවසානයේ තම දිවිසැරිය නිම කළ සැරෙන් ජයසේකර අපට පසක් කොට ඇත. යුද බිමේ මියගේ සැමට කියන්නට කතාවක් ඉතිරිව ඇත. අවසානයේ මියගේ ජයසේකරට දෙලෙසම ඇතුවාට සැක නැත. දඹුල්ලේ වත්තගම් මැද සුසාන භූමියෙහි අදටද ඔහු දැස් දල්වා බලා සිටිනුයේ. ඒ කතාව අසන්නට කවුරුන් හෝ එහි එන තෙක්ය. මෙම පොත කියවන පාඨක ඔබ යම් දිනක ඔහු සොයා ගොස් එම සොහොනට එක මලක් හෝ තබා යනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. යුද්ධයේ උත්කර්ෂයෙන් නැගින්න ඔල්ලොට සංහඬට වඩා සාමයේ නිහඬතාව කොතරම් වටින්නේ දැයි එදින සාජන් ජයසේකර නිසැකවම ඔබට කියනු ඇත.